ආංගිනා යනවා එකෙක්ට අර අන්න එහෙම මම මේ අල්ල ගන්නවා හිටියේ එකේ ඔළුව වනන්න එපා මාට්ටු වෙනවා හරි ඔළුව වනන්නද කෙලින් තියන් ඉන්න ඕන එකෙක් කියන්න ගියා මේක පිරිමියට තමයි වටින්නේ මේ කතාව හරි ලිංගිකයන් උද්ගමනය වෙනවා කියන එක දැන් හිතන්න බය වෙලා ඉද්දි බයකදී ශිෂ්ණයේ ප්‍රාණවත් වීම හොරයි. හරිද මේ හෙන්න බිරන්ත වෙලා බය වෙලා ඉන්න. ශිෂ්ණ මොන ප්‍රාණවත්ද? ඒ වෙලාවට ඒව ගැන එහෙම සංඥාවක් එන්නේ. ඒකයි ඔය සත්තුන්ගේ පවා ලිංගික චර්යාවලදී ඊට කලින් තියෙන ලව් මේකින් කියලා ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ දැන් හරකෙක් අපි හිතමු. එළදෙනක් එක්ක දැන් ඔන්න ලිංගික විකත වෙන්න එනවා. ඇවිල්ලා ආපු ගමන් මේ හරක මෝඩ හරකෙක් වගේ අර එළදෙනගේ කරේ නගින්නේ. ඇවිල්ලා පොඩ්ඩක් නිකන් එහෙ මෙහෙ ගිහලා නැට්ටෙන් පොඩ්ඩක් ගහලා කරලා ළඟට ඇවිල්ලා මේ අර මේ හොම්බ අර එළදෙනගේ පොඩ ඔහම අතුල්ලනවා හැම. ඔව්. හරි පොඩ්ඩක් අතුල්ලලා වැඩේට සෙද්ද වගේ නිකන් ආනවා. ඒතර එළදෙනගේ අකමැත්තක් වගේ තියෙනවා නම් එතනදිත් ඒක ප්‍රකට වෙනවා. ගොංගඩ කරන්න එපා. අකමැත්තක් නැත්තම් මේක තේරෙනවා මූට. මෙහෙම ගියාම තමයි එළදෙනගේ යෝනි මාර්ග ශ්‍රාවයන් එහෙම උද්දීපනය වෙලා මේ මාර්ගයේ තෙත් වෙන්නේ. දැන් ඕකම ඇත්තටම කාන්තාවන්ටත් තියෙනවා. මිනිස් යෝනි මාර්ග ශ්‍රාවය එනවා. ඒ මාර්ගයේ තෙත් වෙනවා. ඒක තමයි ලිංගික එක්වීමකට පෙර සූදානම. දැන් ඔය එහෙම වුණාම තමයි දැන් සංසුන් නිදේහය දැන් බය වෙලා නැහැ. එක පහර දෙනවා එක බලන්න. එහෙම නැහැ. එහෙම නැහැ. එහෙම කරන්නේ. එහෙම කරන්නේ. ඔන්න පිරිමි කෙනාගේ ලිංගේන්ද්‍රයන් උද්ගමනය වෙනවා. එතකොට ඒක වෙන්නේ බය වෙච්ච වෙලේද සංසුන් වෙලේද? සංසුන් වෙලේ. දැන් ඔන්න ලිංගික එක්වීම කරගෙන ඉන්නවා දැන් ඔන්න වැඩේ යන ගමන්. හරි? ඒ ක්‍රියාවලිය යන ටික වෙලාවකදී ශුක්‍රාණු පිටවීම ආසන්න මොහොතේ එනවා. ඒ වෙලාවේදී පිරිමි කෙනාගේ සක්‍රිය බව උපරිමයි. ආංගිනා යනවා එකෙක්ට අර අන්න එහෙම මම මේ අල්ල ගන්නවා හිටියේ එකෙක් අල්ල ගන්නවා මං හිටියේ හරි එතකොට උට ඉවසගෙන ඉන්න බැරිනවා ඊට පස්සේ සක්‍රිය බව උපරිමයි අන්න ඒ වෙලාවේ ඒ මොහොතේ උට තියෙන්නේ සංසුන්ද? ඒ වෙලාව සංසුන්ද? නෑ නෑ ඒ වෙලාවේ මොකද්ද? ඒ වෙලාවේ මොකද්ද? ඒ වෙලාවේ ඇත්තටම උගේ ඇඟේ තියෙන්නේ වෙනම එනර්ජි එකක්. ඒකයි ප්‍රත්‍යානුවේගී පැත්තටද අනුවේගී පැත්තටද? ඒ කියන්නේ ඒ වෙලාවේ යාට තියෙන්නේ මොනවද? පහර දීමේ හෝ පලා යාමේ. පහර දී පලා යාමේ කිව්වත් කමන්නේ නෑ. තේරුණාද? ඒක කාන්තාවට එන්නේ මේ පිරිමියා ගැනයි කියන්නේ. කාන්තාවට ඒක එන්නේ කාන්තාව ප්‍රත්‍යානුවේගීම තමයි. එයා සංසුන්. ඒකිටත් මේක ඇවිල්ලා. ඒකේ તો පහර දෙමක් මොකද? මොකද? දෙන්න ගහ ගන්නවා. එහෙම නෙමෙයි මේ. හරි? පිරිමි කෙනාට දැන් ඇවිල්ලා තියෙන්නේ මොනවා හෝ මොනවද? පහර දීමේ හෝ පලා යාමේ වගේ ඒ කියන්නේ කොටින්ම දැන් මෙයාගේ ප්‍රත්‍යානුවේගීයකින් ටික මෙයා අනුවර්තනය වෙනවා මොකේද? අනුවේගීයකට. අනුවේගී කියලා කියන ගමන් මේ අහන්න. මේක ඇත්තට මේක හොඳ ස්ටෝරියක්. හරිද? ඒක වෙච්ච ගමන් අන්න අනුවේගී එකේ පල්ලෙහෙම තියෙන මොනවද? මොන අමුදාහරේමද? හයියෙන් ශුක්‍රාණු මුදාහැරීම. දැක්කද? පිරිමි කෙනා ලිංගික ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකෙන්ද?
මේ අවයවයක් එහෙම කියන්න එපා. හරි බයයි උඹලගෙන් දෙයක් අහන්න. ලිංගික ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකෙන්ද? අනුවේගීද ප්‍රත්‍යානුවේගීද? ප්‍රත්‍යානුවේගීකින් පටන් ගත්තට ටික මෙහා එනවා මොකේද? අනුවේගී අවස්ථාවට. අවසානය මොනවා මුදාහැරීමද? ශුක්‍රාණු මුදාහැරීම. ඒකයි හරි ඔයාලා මන් දිහා බලන්නවත් එපා. මේක අපේ කතාවක්. ඒකෙන් පස්සේ ෂණිකව ලිංගේන්ද්‍රිය ප්‍රාණවත්ව නැතු යන්නේ. ඔළුව වනන්න එපා මාට්ටු වෙනවා. හරි? ඔළුව වනන්නද කෙලින් තියන් ඉන්න ඕන. එකෙක් කියන්න ගියා. අයනම් මට කියන්න අනුවේගී එකේදී ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙනවද ප්‍රාණවත් බව අහිමි වෙනවද? අන්න ඒකනේ. තේරුණාද? ඒකයි. ඉතින් මේවා ඔයාලා දැනගන්න ඕන දේවල්. හේතුව මේ පොතේ තියෙනවා. පාඩමේ තියෙනවා නම් මම මේක උගන්වන්න නැතුව මේක උගන්වන්න නැතුව මම මොනව කරලා පෙන්නන්නද? උගන්වන්න වෙනවනේ. එළියේ ඉන්න මුන් කියනවා මං ගණන් ගන්නෙත් ඒකයි. මට වැඩක් නැහැ. පාඩමේ තියෙනවා. ඒතර මං ඒක ගලපලා දෙන්න ඕන. එහෙනම් පිරිමි කෙනාගේ ඇත්තටම ලිංගික ක්‍රියාව පටන් ගත්තේ මොකෙන්ද ළමයි? ප්‍රත්‍යානුවේගී. ඊට පස්සේ ටික යා මොකේද එනවද? අනුවේගී. අන්තිමට නතර වෙන්නේ මොනවද දාලාද? මොනවද දාලාද? ශුක්‍රාණු උදාහරණ. ඒතර යෝනි මාර්ගයේ මොකක් හරි සිද්ධියක් මොකක්ද ඒ බලවේදී? යෝනි මාර්ග සංකෝචන. ඒක වෙන්නේ දරු ප්‍රසූතියේදී. ඒක එතනදී කරන්නේ නැහැ. ශුක්‍රාණු උදාහරණෙන් ඕන්න මෙන්නකොට මේ යෝනි මාර්ගෙත් මේ සංකෝචන වගේ ඒවා ඉන්නේ. ඒක වෙන්නේ මොන ප්‍රසූතියේදීද? දරු ප්‍රසූතිය. දරු ප්‍රසූතියේදී ගෑනු ළමයෙකුට එන්නේ ඇත්තටම ප්‍රත්‍යානුවේගීද අනුවේගීද? අනුවේගී. ලොකු එනර්ජියක් තියෙන. ඇයි නෝනේ කියලා මිනිහා මෙබුණොත් කරකවලා ගන්න යතට. ඔයාට රිදෙනවද? මර. හරි. කරකවලා ගන්න. ළමයා ඉපදෙනකන් අහව ඉඳලා ඉන්නේ. එළියට දාන්නේ නැහැ ඌ. තෝ එනවද? තෝ කරපුවා තමයි මේ ඔක්කොම. ඒ වෙලාවට පැත්ත පළහද කතා කරන්න එහෙම යන්න හොඳ නැහැ. අන්තිමට යනකයි ඔය සමහර ડોක්ටර්ස්ලාට එහෙම දැන් සමහර ડોක්ටර්ස්ලා පුෂ් කරන්න ගහනවා. කොන බැලෙන්න වදින්නේ. ඒ වදින එක පිරිමි දෙන්නෙක්ගෙන් කෑවා වගේ. හරිද? ඊට ડોක්ටර්ට අසනීපෙත් අමාරු නෑ. මොකද්ද වෙලා? කවුද? ඔයා කවුද? මං කවුද? අපි මොකද මෙතන? හරි? කන්න පැන්නේ ගාන්නේ. රයිට්. බලන්න ප්‍රත්‍යානුවේගී ටික කියවලා. ප්‍රත්‍යානුවේගී ටික කියවලා බලන්න. කියවලා බලන්න. අභ්‍යන්තර අවයව මත ක්‍රියාව. අරකේ අනිත් පැත්ත තියෙන. ඒක තමයි ඔයාලට ඕක ඔයාලා ගැලපුවේ ඇඩ්‍රිනලින්ස්ට සහ නොඇඩ්‍රිනලින්ට. ඒ දෙන්නට නෙමෙයි ඔය කියන්නේ. කාට සහ කාටද? අනුවේගීටයි ප්‍රත්‍යානුවේගී ටික කියවලා බලන්න. ඇසේ කණේනිකාව සංකෝචනය කිරීම, කේට ග්‍රන්ථි ස්‍රාව උත්තේජනය. එහෙනම් මේ කෙල වැස්සෙනවා වගේ දෙයක් වෙන්නේ අනුවේගී වලින්ද ප්‍රත්‍යානුවේගීද? ළමයි පුවක් වල තියෙන රසායනිකයක්. ඒ රසායනිකයෙන් ප්‍රත්‍යානුවේගී සිස්ටම් එක උද්දීපනය කරන්න පුළුවන්. සමහර පුවක් වල ඒ රසායනිකේ වැඩි. අම්මට සිරි විටේ කාලා ටික වෙලාවක් යනකොට මෙන්න ගිර දෙක වෙනවා පේනවා. බුලත් කොළ පහයි දෙන්න විටේම කාලා මත් වෙනවා කියන්නේ ඒකයි. ඊට පස්සේ දිගින් දිගට එනවා මොනවද? කෙල. විට කාලා මත් වෙලා තියෙන අහන්න ඒගොල්ලන් නිතර මොනව වෙනවද? කෙල එනවා. තේරුණාද? සමහර සිහි නැති කරන බෙහෙත් වල සයිලසින් වගේ තියෙනවා මෙන්න මේ ඉෆෙක්ට් එක. ඒක සයිඩ් ඉෆෙක්ට් එකක් ඒ බෙහෙත්.
ඒ කියන්නේ වෙන්නේ මොකද්ද? සිහි නැතිවීම වෙනවා. සිහිය එන වෙලාවල් වල කටේ කෙල එළියට එනවා. මෑසෙන්ට ගන්න. ඒවා සයිඩ් ඉෆෙක්ට්ස්. මේවා ගැන හොඳ අවබෝධයක් වලට මෙඩිසින් ගියාම දැනෙනවා. දැනට මේක තියාගෙන යන්න ඇත්තට මේ පාඩම වලට මම මේ කරපු ටික හොඳටම ඇති ඒක කොට ගන්න. සෑහෙන ෆවුන්ඩේෂන් එකකට නොයකින්. හරි. රයිට් එහෙනම් බලමු.